ආයිබෝන් කියලා සිළු දෙනාම පිළිගන්නවා. අද මම වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඕ කට්ටියගේ මේ TikTok app එකේ වීඩියෝස් වලට එහෙම නැත්නම් ෆොටෝස් වලට report එකක් වැදිලා නම් කොහොමද බලාගන්නේ කියලා තමයි අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. හරි TikTok app එක මෙදිර ඕපන් කරගමු. ඕපන් කරගත්තාම ඕ කට්ටියගේ ප්‍රොෆයිල් එකට යන්න. ප්‍රොෆයිල් එකට ගියාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. ඒකේ මේ තියෙනවා TikTok Studio කියලා. මෙන්න මේ හරිය. මේ හරි නැත්තම් මෙන්න මේ හරි තියෙන්න පුළුවන් මේ හරි කොයි හරි තියෙන්න පුළුවන් TikTok Studio කියලා. අන්න ඒකට එකපාරක් ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. right. ඒකේ ඕපන් වුණාම චුට්ටක් යන්න පහළට. මෙන්න මෙතන ඕපන් වුණාම චුට්ටක් පහළට යන්න. ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව මේක ඕපන් වෙන්නේ හරියට. right. මෙතන ඕපන් වුණාම මෙන්න මෙතන තියෙනවා account check කියලා එකක්. ඒ කියන්නේ මොහරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා, report එකක් වැදිලා තියෙනවා නම් කවුරු හරි report එකක් ගහලා තියෙනවා නම් හැමදේම බලා ගන්න පුළුවන්. මෙතන මේ account check කියන එකට touch එකක් දෙන්න. right. touch එකක් දීපුවාම ඕ කට්ටියට මෙන්න මේ විදිහට profile එක open වෙනවා. අන්න අර විදිහට කොළ පාටින් right වැටුනොත් ඕ කට්ටියගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මෙන්න මේ විදිහට අයි ලකුණක් වැටුනොත් වීඩියෝස් වල දැන් මගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන නිසා මේ අයි එක වැටලා තියෙන අනිත් පැත්තට. පේනවනේ. අන්න ඔය විදිහට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. ඒ කියන්නේ මෙන්න මෙතනත් පෙන්නුම් වෙනවා වීඩියෝස් දෙකකට පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා. එතන මම දාව post දෙකකට. right. අපි ඕපන් කරලා බලමු මොකක්ද මේ post දෙක කියලා. මෙන්න මේ විදිහට ඕපන් කරගත්තාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වීඩියෝස් දෙකකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ report එකක් වැදිලා තියෙනවා. අනුන්ගේ වීඩියෝස් දාන්න ගියා මෙන්න මේ වගේ ප්‍රශ්න එනවා. right. ඒ නිසා අනුන්ගේ වීඩියෝස් දාන්න නැතුව අපේ වීඩියෝස්ම දාගන්න අපි වග බලා ගන්න ඕනේ. right. මම නම් දැන් මෙතනින් කරන්නේ කිසි දෙයක් මෙතනින් කරන්න යන්නේ නැහැ. කෙලින්ම ප්‍රොෆයිල් එකට ගියා මේ වීඩියෝස් දෙක ඩිලීට් කරලා දැම්මා. ඒක තමයි මම කරන්නේ. ඔය කට්ටිය චුට්ටක් බලන්න වෙන මොන හරි දෙයක් කරන්න පුළුවන් නම් කරන්න. මගේ සමහරක් අනිත් වීඩියෝස් වල මම කියා දෙනවා report එකක් හදනවාම කොහොමද අයින් කරගන්නේ කියලා වීඩියෝස් හරියාකාරව. ඉතින් යාළුවනේ මම හිතනවා ඔය කට්ටියට වීඩියෝ එක තේරෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙකුට බලා ගන්න ෂෙයා කරන්න. සුබ දවසක් ඔය කට්ටියට.